ගෝවා මැල්ලුමක් හැදුවා. යාළුවනේ මේකට මම දැම්ම රතු ලූණු, අමු මිරිස් කරලක්, එතකොට කරපිංච, සුදු ලූණු, ගම්බිරිස්, කුරුඳු කොටු, අබ, අමු තුන පහ, කහ කුඩු. එතකොට මේ සේරෝම එකට කලවම් කරලා තෙල් පොඩ්ඩක් ලිපේ තියලා ඒකට සුදු ලූණුයි අබ ඇට පොඩ්ඩකුත් දාලා ඒක පොඩ්ඩක් බෙදුනට පස්සේ මේ ඔක්කොම එකට දාලා පොලුස් දාලා ඔක්කොම කරලා අනාගෙන ලිපේ තියලා ටෙම්පරාදුවක් කරගත්තා. පුදුම රසක් තියෙන්නේ. හදලා බලන්න. ගොඩක් කට්ටිය ගෝවා උයලා කන්න එහෙම කැමති නෑනේ. මේ විදිහට හදලා බලන්නකො. පොඩි කට්ටියට වුණත් කන්න පුළුවන් හදිම රසයි. අද ඉතින් මං හදන්නේ පරිප්පු ඉතින් ජාතික ආහාරයේ පරිප්පු තියෙනවා. පොඩි මාළු ගත්තා උදේ වහිනව හොඳටම. පොඩි කට්ටිය මාළු ඉල්ලුවා. ලොකු මාළු තිබුණ නැහැ. ලොකු මාළු කියන්නේ තියෙන්නේ තිබුණත් තියෙන්නේ ලින්න බෝල්ලු, බලයෝ, කෙලබල්ලෝ ඕවනේ. මං අද ගත්තා කරලව් 500ක් ගත්තා. මේ දවස්වල කරලව් විතරයි ළමයි ලාභ 350යි නේ. අරගත්තා. දැන් ඒක මිරිසට හදනවා. පරිප්පු ගිරට රෝව මලවල සතු කැකුළු බත් එක්ක තමයි අද කෑම කන්නේ. ඊයේ හදපු කේක් එක නම් ඉවරයි. මොනවා වුණාද දන්නේ නැහැ. විනාඩි 10ක්වත් තිබුණේ නැහැ වගේ. පොඩි කට්ටිය ඉස්කෝලේ ගිහින් අහම. බොහොම ස්තුතියි මාව අහන් ඉන්නවටයි, මගේ වීඩියෝස් බලනවටයි, මාව සබ්ස්ක්‍රයිබ් කරනවටයි හැමෝටම ගොඩක් ස්තුතියි. මාව බලන ඉන්දියන් යාළුවන්ටත් ගොඩක් ස්තුතියි. හින්දි නම් මට කතා කරන්න තේරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ නමස්තේ. बहुत बहुत शुक्रिया. ඉතින් හැමෝටම සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි. God bless you.